දැන් අපි කවි කියවන්නේ ඇයි සාහිත්‍ය නිර්මාණ බලන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවානේ. දැන් එකක් තමයි මේකට මේ ගැන කතා කරනකොට අපිට දැනෙන දේ තමයි මිනිස්සුන්ට මම කියන කාරණාවක් තියෙනවා. මිනිස්සුන්ට උත්පත්ති දෙකක් තියෙනවා, බර්ත් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේක දාර්ශනික තලයේලා අපි ඉගෙනගෙන තියෙන කාරණාවක්. එකක් බයොලොජිකල් බර්ත් එක. එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක උපත කියලා අපි කියනවා. අනික කල්චරල් බර්ත් එක. නැත්නම් සංස්කෘතික උපත. එතකොට මේ ජීව විද්‍යාත්මක උපත අපි සාමාන්‍ය විදිහට දන්නවා මව් කුසෙන් දරුවෙක් බිහිවීමට අපි කියනවා ජීව විද්‍යාත්මක උපත කියලා. එතනින් පස්සේ දරුවෙක් සංස්කෘතික ජීවියෙක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා දරුවෙක් ඉපදිච්ච ගමන් ඒ දරුවා මව් කුසෙන් එළියට ආව ගමන් කියන්නේ මේ මල රෝස මල, මේ මල වරලිය මල, මේ මල් සුවඳයි, මේ අර තියෙන්නේ හඳ, මේ තියෙන්නේ තරු, අර ඉන්නේ සත්තු, සමනල්ලු එහෙම කියලා කියන්නේ නැහැ. එතකොට මේවා නාමකරණය කරනවා. මේවා නාමකරණය කරලා දෙන එක තමයි සංස්කෘතිය පවරා දීමේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ නාමකරණය කරන්නේ ගොඩක් වෙලාවලදී කුඩා කාලේදී අම්මා හෝ තාත්තා වැඩිහිටියෙක් විසින් තමයි මේ නාමකරණය පවරා දීම කරන්නේ. හැබැයි මේ නාමකරණය පවරා දීම සංස්කෘතික කරන ක්‍රියාවලිය තාම රමණීය විදියට කරන කෙනෙක් තමයි නිර්මාණකරුවෙක් කියලා කියන්නේ. නිර්මාණකරුවෙක්ට පුළුවන් තමන්ගේ නිර්මාණය ඇසුරු කරගෙන ළමයින්ගේ ලෝකයට මේ සංස්කෘතිය පවරා දීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අපි සරල උදාහරණයක් ගත්තොත් ආනන්ද රාජ කරුණාගේ සමනලයා වගේ පද්‍ය පන්තියක්. දැන් මේකේ තියෙනවා හේන් වල මුවන් වටපිට බලද්දී, රාන් කුරිල්ලන් තුති ගී ගයද්දී, පාන්දර හීන් හිරිකඩ වැටෙද්දී, නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී කියලා. දැන් මේ කවිය කියවන දරුවා අවබෝධ කරගන්නවා පාන්දරට මුවෝ හේන් වලට පැනලා හේන් වලින් ඉඳන් වටපිට බලනවා පැන ගන්න. දැන් මේක දරුවා අවබෝධ කරගන්න දරුවගේ දැනුම් පරාසයට යනවා. පාන්දරට ගීතිකා ගායන රාන් කුරුල්ලන් පිළිබඳව කියනවා. හීන් හිරිකඩ පාන්දරට වැටෙනවයි කියන දැනුම්වත් භාවය සපයනවා. ඒ අතරේ සමනලයා මලකටත් වඩා සුන්දරයි කියන එක කවි අපිට නොකිය කියනවා. නේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී. මල් පිපෙන වෙලාවට එන්න එපා. මොකද මලුයි ඔයයි පැටලෙන්න පුළුවන්. මේක හරි රමණීයයි. මේ විදියට සාහිත්‍ය නිර්මාණ කරුවා විසින් කවියා වෙන්න පුළුවන්, නවකතා කරුවා වෙන්න පුළුවන්, කෙටි කතා කරුවා වෙන්න පුළුවන්, කවර හෝ සාහිත්‍ය නිර්මාණ කරුවා. මේ සාහිත්‍ය නිර්මාණ කරුවා විසින් කරනවා දරුවට සංස්කෘතික කාරණා පවරා දීම ළමා සාහිත්‍යයේ. ඒක විශේෂ කාරණාවක්. ඒ නිසා තමයි අපි කියන්නේ ළමයින් වෙනුවෙන් කරන සාහිත්‍ය කටයුතු බොහොම ප්‍රවේශම් සහගතව කළ යුතුයි කියලා. අතීතේ ආනන්ද රාජ කරුණා වගේ කවියෝ ඒක ඉතාම විශිෂ්ට විදියට කරපු අය කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා.